අපේ අදිටන මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ ණය වැඩසටහන ආපු අවසන් වැඩසටහන බවට පත් කර ගැනීමේ අපේක්ෂාවක් අපිට තිබෙනවා. 2028 වෙනකොට අපි ගෙවිය යුතු ණය අපේ ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපිට තිබෙනවා. ආර්ථිකයේ බිඳ වැටුණු තැනක රාජ්‍යක ස්වාධීපත්‍ය රඳා පවතින්නේ නැහැ. ආර්ථිකයේ බිඳ වැටුණු තැනක රාජ්‍යක ස්වෛරභාවය රඳා පවතින්නේ නැහැ. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ස්වාධීපත්‍ය සහ ස්වෛරභාවය අහිමි වී තිබෙනවා. ඒ නිසා මේ අවසන් ප්‍රතිඵලය බවට පත් විය යුතු වන්නේ ජාතියක් ලෙස අපි ස්වාධීපත්‍ය සහ ස්වෛරභාවය අත්පත් කර ගැනීම. ඒ වෙනුවෙන් වෙහෙසකර ව්‍යායාමයක් තිබෙනවා. ඒ වෙනුවෙන් අත් නොහරින ව්‍යායාමයක් තිබෙනවා. ඒ වෙනුවෙන් අවසන් කළ යුතු කාර්යයක් තිබෙනවා. ඒ කාර්යය ඉටු කිරීමට දේශපාලන අධිකාරී හැටියට අපේ බැඳීමත්, රාජ්‍ය නිලධාරීන් හැටියට ඔබට තියෙන වගකීමත්, මහ ජනතාව හැටියට ඔබට තියෙන සහයෝගයත් මා අපේක්ෂා කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම.